අපේම පරම්පරාවේ නංගි කෙනෙක් මෙයාට වෙච්ච අසාධාරණයකදී කතා කරපු ගැන ගොඩක් කට්ටිය කතා කරා. හැබැයි මට පර්සනලි හිතෙනවා මේක ටිකක් එයාගේ ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකෙන් එන කොන්ෆිඩන්ස් එක දෝ කියලා. ඉතින් කෙනෙක්ට කියන්න පුළුවන් නෑ නේ අපේ ජෙන්සි පරම්පරාවේ කට්ටිය එහෙම තමයි මේ වැරදි තැන්වලදී වහාම නැගී හිටිනවා කියලා. ඉතින් ආයෙක පැත්තකින් කල්පනා වෙනවා මට දැන් 2022 අවුරුද්දේ ලංකාවේ තුනාටි සාධාරණේ තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම බංගලි දේශ නම් මේ අවුරුද්දේ වෙච්ච සුදු ජීවිතයක් අපි දන්නවා මේ සාධාරණ හේතුනේ බොරු වැඩ ඇත්තටම. ඉතින් ඒවත් එක්කත් අපේ දකුණු ආසියානු කලාපේ ජෙන්සි කණ්ඩායම හැම එකටම වයලන්ස් වලින් හැම එකටම රෙසිස්ටන්ස් එකකින් ප්‍රතිචාර දක්වන ගතියක් තියෙනවා. ඉතින් එහෙම බැලුවත් අපිට මෙතනදී පේන්න තියෙන්නේ මේක පොඩි ෆෝමැට් එකක්. පොඩි ටෙම්ප්ලේට් එකකට අනුව ඕන එකට අපි විරුද්ධයි වගේ එහෙම කෝණයකින් මේ මානසිකත්වය හැදෙනවා දෝ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට ඕන වෙන්නේ ජෙන්සි වෙන්න පුළුවන්, ජෙන් ඇල්ෆා වෙන්න පුළුවන්, නැත්නම් ඊට කලින් පරම්පරාවක් වෙන්න පුළුවන්. කවුරු වුණත් තමන්ගේ මතය අනුව හිතලා, තමන්ගේ සිටුේෂන් එක අනුව හිතලා ඒ අවස්ථානුකූලව ඩිසිෂන්ස් ගන්න කට්ටිය. හැම එකටම රෙසිස්ට් වෙන කට්ටියත් අපිට වැඩක් නෑ. හැම එකටම ඔළුව නමලා හීලෑ වෙලා නේද? සමහර විශ්වවිද්‍යාලවල කට්ටිය ඉන්නේ. ඒ වගේ නිකන් හීලෑ සත්තුත් අපිට අවශ්‍ය නෑ. අපිට ඕන සිටුේෂන් එක අනුව ඩිසිෂන් මේකින් කරලා ඒක අනුව කටයුතු කරනු තරුණ පරම්පරාව සහ මිනිස්සු.